ඔය බරපතල අනාවරණ කරපු විවරණ වාර්තා එළි දක්වුණාද මෑතකදී? මතකයට. ගයන් විගණන වාර්තා වල තියෙන කරුණු වල බරපතලකම ඇත්තටම ඔබ දකින්නට එහා ගිහිල්ලා. දැන් අපි කතා කරොත් එහෙම අල්ලස කියන කාරණේ ගැන කතා කරොත් අල්ලස අපිට ගණනය කරන්න පුළුවන්. යම් කාර්යයක් කර ගැනීම සඳහා අපි දෙන තුටු පඳුරක්. එතකොට ඒ තුටු පඳුර කොච්චරද කියලා ගණනය කරන්න පුළුවන්. අපේ වංචාව ගැන කතා කරොත් අපි යම් රාජ්‍ය සම්පතකට අවභාවිතා කරොත් ඒක පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත්තොත් ඒක අපිට ගණනය කරන්න පුළුවන්. හැබැයි දූෂණය එතනින් එහා ගිය සමාජ පිළිලයක්. ඒක තමාද මේ වෙලා තියෙන්නේ. දූෂණය අර්ථ දක්වන්නේ යම් කිසි කෙනෙක් තමන්ට නිල බලයෙන් පැවරිච්ච කාර්යයක් නොකර සිටීම. එහෙමත් නැත්නම් තමන්ට නිල බලයෙන් නොපැවරුණු කාර්යයක් ඉටු කිරීම. දැන් අපි ගත්තොත් එහෙම ආසන්නම සිද්ධිය බන්ධනාගාරය. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නිල බලයෙන් පැවරිලා නැහැ. සිරකරුවන් නිදහස් කරන්න. ඔහු ඒ පටිපාටියෙන් පිටට ගිහිල්ලා නිල බලයෙන් පැවරිච්ච නැති කාර්යයක් කරනවා. ඒ කාර්ය කරපු එකේ ඒ ක්‍රියාවලියේ ගැඹුර කොච්චරද කියලා අපිට හිතාගන්න බෑ. මිල කරන්න බෑ. මිල කරන්න බෑ. ඒ වගේම තමයි Tamanට නිල බලයෙන් පැවරුණ කාර්යයක් ඉටු නොකර සිටීම. දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගත්තොත් එහෙම අපි දන්නවා රජයේ යම් ගිවිසුමකට එළඹිලා යම් භාණ්ඩයක් මිලදී ගන්න සේවා මිලදී ගන්න ඕන නම් ඊට අදාළ පටිපාටිය තියෙනවා. එතකොට මේ පටිපාටිය අනුගමනය කළා තමයි ප්‍රසම්පාදන කටයුත්ත කරන්න ඕනේ. එහෙම නැතුව ඒ පටිපාටියෙන් පැනලා ගිහිල්ලා ඒක වෙන පැත්තකට අවභාවිතා කළා කරන හානිවල ගැඹුර කොච්චරද කියලා අපිට ගණනය කරන්න බෑ. ඒ කරුණ තමයි විගණන වාර්තා වලින් පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන්නේ. ඒව මේ සමාජයේ කතා කරන අද මාධ්‍යවල ඇතැම් වෙලාවට කතා කරන කරුණු වලට වඩා ගැඹුරු කාරණා ඒ වාර්තා තුළ ඇතුළත් වෙලා තියෙනවා. දැන් ඔය මේ දූෂණය කියන වර්ධ දැන් අපි හිතමුකෝ දැන් මොන හරි අරගෙන ඒක අහපව දීලා තියෙන්නේ ජනතාවටම නා. එහෙම වෙලවද? එතකොට දූෂණය කියන වර්ධ සංකල්පයක් විතර අරගත්තොත් ඒක එහෙම වෙච්ච සිද්ධියක්. ඒක තමයි ගෑන් දැන් ඇත්තටම අපේ ලංකාවේ දූෂණය කියන කාරණය වරදක් විදිහට ඔප්පු කිරීම හරිම සංකීර්ණ කටයුත්තක් වෙලා තියෙනවා. අලුත් 24 අල්ලස් දූෂණ පනත එන්න කලින් ඒක ඉතාමත්ම බැරෑරුම් කටයුත්තක් වෙලා තිබ්බේ. වර්තමානයේ වෙනකොට ඒක ඊට වඩා එහාට ගිහිල්ලා ඒ නීතියේ යම් සංශෝධනයක් වෙලා තියෙනවා. මට මතක විදිහට පනතේ 70 නේද වගන්තිය වගේ මගේ මතක විදිහට. දැන් ඔය කැරම් බෝඩ් නඩුවේ ඉන්නේ දූෂණේ වර්ධටනේ. දූෂණේ වර්ධට. ඔව්. එතකොට දැන් යම් කිසි කෙනෙක් Tamanට නිල බලයෙන් පැවරිච්ච නැති කාර්යයක් කරනවා නම් ඒක දූෂණයක්. ඒක අහපව් ඒක සාධාරණීකරණය කරන්න කිසිම වෙලාවක අයිතියක් නැහැ කිසි කෙනෙකුට. සාධාරණීකරණය කරන්න නෛතිකව පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම Taman නිල බලයෙන් පැවරිච්ච නැති කාර්යයක් කරලා තියෙනවා නම් ඒකත් දූෂණය. ඒක සාධාරණීකරණය කරන්නත් කිසිම අවස්ථාවක හැකියාවක් නැහැ. ඒක නීතිය තුල මම මේක කරේ මේ කාරණේ මත මම මේක කරම තුල මීට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. එහෙම අර්ථ දක්වීමක් කිරීමට කිසිම හැකියාවක් නැහැ. එතනට අර්ථ දැක්වුවොත් මේ දූෂණය කියන කාරණය සමාජයෙන් ඉවත් කරන්න කිසිසේත් බැරි වෙනවා. හරි බරපතලයි නේද? දැන් දඬුවම අවුරුදු මේ කැරම් බෝඩ් නඩුව ගත්තොත් එහෙම අවුරුදු 20 25 බරපතල වැඩ ඇතිව. දඬුවම් හම්බුනේ. එතකොට ඉතා බරපතල දඬුවම් දෙන්නේ. මේක ඉතා බරපතල වරදක් නේ. ඇත්තටම ගෑන් කෙනෙක්ට නිල බලයෙන් පැවරිච්ච නැති කාර්යයක් කරපොත් දැන් හිතන්නකෝ නීතිඥවරයෙක් විදිහට පෙනී හිටින්න කෙනෙකුට නීති විද්‍යාලයෙන් ගිහිල්ලා උපාධියක් අරගෙන නීතිඥවරයෙක් විදිහට දියුරුම් දෙන්න ඕන. ඔහු ගිහිල්ලා ඒ දියුරුම් නොදී නීතිඥ සහතිකේ නැතුව අධිකරණයේ ගිහිල්ලා නඩු වලට පෙනී හිටනවා නම් පෙනී හිටලා ඉවරලා ඒ කටයුත්තේ
සැකකරුවන් නිදහස් කර ගැනීම හෝ රැකියාවෙන් නිරත වෙනවා නම් ඒකේ ගැඹුර කොච්චරද? ඊළඟට ඒ වගේම වෙන වෘත්තියක් ගන්නකො. ගණකාධිකාරිවරයෙක් විදිහට වැඩ කරන්න ඕන කරන සහතිකයක් තියෙන්න ඕන. හැබැයි ඒ සහතිකේ නැතුව තමන් ඒ වැඩේ කරන්න එනවා නම් තමන්ට නිල බලයෙන් පැවරිලා නැහැ. ඒ වගේම තමයි දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුටත් මෙතුමා සඳහන් කරා දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ගත්තාම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට ව්‍යවස්ථාපිතව තමන්ගේ බල සීමාව තීරණය කරලා තියෙනවා. එතකොට මේ බල සීමාව තීරණය කරලා තියෙන්නේ ඔහු ඒ ආයතනයේ පිහිටවපු අනපනත් මගින්. ඒ වගේම ඔහු ඒ බල සීමාව තුල කටයුතු කර යුතු ආකාරය ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව මුදල් රෙගුලාසි වල විධිවිධාන අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය වගේ ආයතන විසින් නිකුත් කරන චක්‍රලේඛ විධිවිධාන අනුව සීමා පනවලා තියෙනවා. ඔබ කටයුතු කරන්න ඕනේ සීමාව මේකයි. ඒතකොට ඒ සීමාවෙන් පිට ගිහිල්ලා කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු ඒ කටයුතු කරන්නේ තමන්ගේ බලය අවභාවිතා කිරීම. බලය අවභාවිතා කරන්නේ යම් කෙනෙක් නිකන් බලය අවභාවිතා කරන්න කැමතිද? එහෙමනම් තමන්ට යම් කිසි වාසියක් තමන්ට හෝ තම හිතවතෙකුට වාසිය අපේක්ෂ. තමන් හිතවතෙකුට හෝ තමන්ට වාසිය අපේක්ෂාවෙන් තමන්ගේ බලය පාවිච්චි කරනවා නම් ඒ ආයතනයන් පවත්වාගෙන යන්න පුළුවන්ද? ඒ ආයතනය තුල හැමත සාධාරණ වෙනවද?